අපි එක දේවල් ලියන්න භාවිතා කරන මෙන්න මේ සටහන් පොත්වල මේ වගේ ඉරක් තියෙන්නේ ඇයි කියලා දන්නවද? අතීතයේ මිනිස්සු එක දේවල් පොත්පත්වල ලියලා ඒ පොත්පත් ගබඩා කරලා තිබ්බා. ඊට පස්සේ මේ මීයන් විසින් මේ ගබඩා කරලා තිබිච්ච පොත්වල දාර ආහාරයට අරගෙන විනාශ කරලා තිබුණු හින්දා මේ පොත්වල සටහන් කරලා තිබිච්ච දේවල් වලට ගොඩක් හානි සිද්ධ වුණා. ඉතින් නිකමට හිතන්නකෝ ඒ කාලේ මිනිස්සු ගොඩක් මහන්සියෙන් දේවල් ඉගෙනගෙන ඒවා පොත්වල ගබඩා කරලා තියෙද්දි ඒ පොත්වලට හානි සිද්ධ වෙලා විනාශ වුණොත් ඒක කොයිතරම් ලොකු අපරාධයක්ද කියලා. ඉතින් අන්න ඒක නිසා මේ ප්‍රශ්නට විසඳුමක් විදිහට මේ පොත්වල එක දේවල් සටහන් කරද්දි පොත්වල අගිස්සේ කිසිම දෙයක් ලියන්නේ නැතුව හිස්තැනක් ඉතුරු කරලා ඉරක් ගහලා කරුණු සටහන් කරන්න පටන් ගත්තා. ඉතින් එතකොට මේ පොත්වල දාරවල කිසිම දෙයක් සටහන් කරලා තිබුණේ නෑ. ඒක නිසා ඉතින් මීයන් විසින් මේ පොත්වල දාර ආහාරයට ගත්තට පොත්වල ලියලා තිබිච්ච කිසිම දෙයක් විනාශ වුණේ නෑ. ඉතින් අන්න ඒ විදිහට අතීත මිනිස්සු භාවිතා කරපු ඒ උපක්‍රමයම තමයි මේ වෙද්දි වර්තමානයේ වෙනකලු දිගින් දිගටම භාවිතා කරලා තියෙන්නේ.